ප්‍රධාන වශයෙන්ම අපි හැමෝම දන්න මේ අලුත් Nissan X-Trail එකත් Toyota Race hybrid රථයක්. ඒ කියන්නේ Nissan X-Trail එක 1500cc hybrid, Toyota Race එක 1200cc hybrid. මේ දෙකම කස්ටම් ක්ලැසිෆිකේෂන් යටතේ මේක හයිබ්‍රිඩ් කියන නැති තත්යකට කස්ටම් එකෙන් අපිට අවසල තියෙනවා. හැබැයි අපිට මේ ප්‍රශ්නයක් තියෙනවා මේක හයිබ්‍රිඩ් කියලා. මොකද අපි ජපානෙත් එකක් මේක චෙක් කරලා බැලුවා. ජපානයේ කස්ටම් එකත් මේක හයිබ්‍රිඩ් රථයක් ලෙස තමයි පිළිගන්නේ. ඒ කියන්නේ මේක කැටගරයිස් වෙන්නේ 870340 කියන එකට. ඒතර මේක නාම ඩියුටි සාමාන්‍යයෙන් Toyota Race රථයකට ලක්ෂ 60ක් වගේ ප්‍රමාණයකුත් Nissan X-Trail රථයකට ලක්ෂ 100ක වගේ ප්‍රමාණයකුත් එනවා. මේ classifications ලංකාවේ කස්ටම් එක පිළි නොගැනීමේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේ කස්ටම් එක කියනවා මේක ඉලෙක්ට්‍රික් වර්ගයට වැටෙනවා. මේක ඉලෙක්ට්‍රික් අදර් කැටගරි එකට. මේ ඉලෙක්ට්‍රික් අදර් කැටගරියට ගියාම මේකේ තියෙන ඩියුටි කම්පෝනන්ට්ස් චෙක් කරලා බලුවම Toyota Race රථයකට ලක්ෂ 120ක් 140කුත් Nissan X-Trail රථයකට ලක්ෂ 300ක විතර ප්‍රමාණයක් යනවා. ඒතර අපි ඇත්තටම මේ ගැන විමසුවා ජයවර්ධනපුර මෝටර් මෙකැනික් යුනිට් එකේ හෙඩ් ඉන්න ප්‍රොෆෙසර් සර් ලෙක්චර් සතක සාකච්ඡා වට කිව්වා. එහිදීත් ඔවුන් මේ තියෙන හයිබ්‍රිඩ් සිස්ටම් මේකේ තියෙන හයිබ්‍රිඩ් අලුත් හයිබ්‍රිඩ් සිස්ටම් එක සීරීස් හයිබ්‍රිඩ් කියන එක වරම ප්‍රකාශ කරා. අපි මේ ගැන ලිපි ගණුවක් කස්ටම් එකේ HS ක්ලැසිෆිකේෂන් යුනිට් එකට සබ්මිට් කරලා තියෙන්නේ. අපි අතරම ඉල්ලීමක් කරන්න කැමතියි කස්ටම් එකෙන් මේක පුළුවන් තරම් ඉක්මනට මේ ප්‍රශ්න විසඳලා දෙන්න අපිට කියලා. මොකද මේකේ හින්දා මේ වාහන ක්ලියර් කරගැනීමේ ලොකු අපහසුතාවයක් අපත් වෙලා තියෙනවා. දැන්ටත් වාහන ආබරකට ඇවිල්ලා තියෙනවා. ඒ වාහන අපි ක්ලියර් කරගන්න අපහසුතාවයකට පත් වෙලා තියෙනවා. මොකද මේ රථ දෙකම ඇත්තටම අලුත් ටෙක්නොලොජි එක අලුත් හයිබ්‍රිඩ් ටෙක්නොලොජි එක යටතේ එන ඒවා. මේවයි ෆුවල් එෆිෂියන්සි ගොඩක් වැඩි. අපි ගත්තොත් මේ e-power කියන සිස්ටම් එක තමයි Nissan වල තියෙන්නේ. ඒතකොට Nissan X-Trail එක, Nissan Sherine එක, Nissan Note එක වගේ රථ ගොඩාක් තියෙනවා. ඒ වගේම Toyota Race රථේ අලුත් හයිබ්‍රිඩ් සිස්ටම් එකෙන් සාමාන්‍ය ලීටරයකට කිලෝමීටර් 25ක් වගේ දෙයක් කරනවා. ඉතින් මේ වගේ රථ ඇත්තට අපේ ලංකාවට අවශ්‍යයි. සෝ මේ ක්ලැසිෆිකේෂන්ස් හරියට චෙක් කරලා ඒ අවශ්‍ය ආයතන මගින් කෝ ජයවර්ධනපුර ඒ මෝටර් මෙකැනික් යුනිට් එකෙන් හරි උදෙස් අරගෙන අපිට මේක ඉක්මනින් විසඳලා දෙන්න අපි ඉල්ලීමක් කරනවා. තව ප්‍රශ්නයක් තියෙනවා. අලුත් ගැසට් එකේ අපි සියලු දෙනාම දන්නවා වගේ year of manufacture හරි month of manufacture එක සර්ටිෆයි කරලා ගේන්න කියලා තියෙනවා. සෝ ඒක අපි හරි ડોකියුමන්ට් එකක් ඒ ප්‍රී ඉන්ස්පෙක්ෂන් කම්පැනිට දුන්නට පස්සේ තමයි ඒ කට්ටිය අපිට month and year of manufacture එක අපිට ලබා දෙන්නේ. So අපි මේ documents ටික එහෙන් ලබාගෙන එහෙන් ඒකට check කරලා තමයි අපි බැංකුව වලට ඇවිල්ලා අපි එන්නේ. So මේ clearing වලට ගියාම custom එකට මේක නැවත check කර ගැනීම සඳහා custom එකෙන් අපිට කියනවා මේ local agent ගාවට ගිහිල්ලා certification එක අරන් එන්න. මේකෙදී අපිට යම් මුදලකුත් වැයෙනවා. හැබැයි සමහර ඒජන්ට්ස්ලා මේක ලබා දෙන්න සති 3කුත් 4කුත් වගේ කාලයක් ගන්න. මේ කාලය ඇතුළතදී ලොකු ඩැමරේජ් එකක් එනවා. ඒතර මේ ඩැමරේජ් එක ඒතර මේ අනවශ්‍ය ප්‍රමාදය අපේ ඉන්ට්‍රස්ට් එක වැඩි වෙනවා. අපේ ඉන්ට්‍රස්ට් කොස්ට් එක වැඩි වෙනවා. ඒතර මේ හැම දෙයකම වෙන්නේ වාහනේ මිල ඉහළ යාම. ඒතර මොකද්ද වෙන්නේ? අපි එන් කස්ටමර්කට මේ ලබා ගන්න තියෙන වාහනේ මිල ඉහළ යාමක් වෙනවා. අපි කියන්නේ මේ ප්‍රී ඉන්ස්පෙක්ෂන් සර්ටිෆිකේට් ගැසට් එකෙන් කියලා තියෙනවා නම් මේ ප්‍රී ඉන්ස්පෙක්ෂන් සර්ටිෆිකේට් එකේ සර්ටිෆයි කරලා තියෙනවා. ඒ ප්‍රී ඉන්ස්පෙක්ෂන් සර්ටිෆිකේට් එක ඉෂුව කරන කට්ටියව ලයබල් කරලා මේ වාහන රිලීස් කරන්න පටන් ගන්න. ඊට පස්සේ පෝස්ට් ඔඩිට් එකක් මගින් මේවා වැරදි තියෙනවද කියලා හොයලා මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ ඉම්පෝර්ටර් මේ ඉන්ස්පෙක්ෂන් සර්ටිෆිකේට් එක ඉෂුව කරපු කම්පැනිය ලයබල් කරලා මොනවා හරි පැනල්ටි එකක් මොනවා හරි දණ්ඩයක් කරගෙන යටත් කරන්න. මේ ප්‍රොසෙසස් ඉක්මන් කරන්න බලන්න. මොකද මේකෙන් වෙන්නේ පොඩි දේවල් වලින් වාහනවල මිල ගෙන ඉහළ යාමක් විතරයි. මේ අනවශ්‍ය පරක්කුවක් වෙනවා දෙයක් පමණයි වෙන්නේ. ඊට විතර ඒක වාහනයක මිල වැඩිවුණාද? ඒක වාහනයකට වෙනස් වෙනවා. මොකද අපේ බැංකු පොලි ප්‍රමාණය එක පැත්තක් තාම ක්ලියර් කරන්න බැරි ඉඳ අපි තාම ඩැමරේජ් එක දන්නේ. සමහර වාහනකින් සතියක් දෙකක් යනකොට එතනත් 50000ක් 60000ක් වගේ කාලයක් වැඩි වීමක්. නැවතම රුපියල් ලක්ෂයක් විතර අනවශ්‍ය වැය වරද්දනක් වෙලා තියෙනවා. ඔව් මොකද මේක ඇත්තටම අපි ලිමක් කරන්නේ මේ චෙක් කරන්න at least වාහන රිලීස් කළා. ඒක මාරි ප්‍රශ්නයක් තිබුණත් මොකද රජයෙන් කියලා තියෙනවා ප්‍රී ඉන්ස්පෙක්ෂන් සර්ටිෆිකේට් එකට මේක සඳහන් කරන්න කියලා. ඒ කට්ටිය සඳහන් කරලා දෙනවා නම් නැවත චෙක් කර ගැනීමට මෙතන කාලය ගන්න නැතුව පෝස්ට් ඔඩිට් එකක් මගින් චෙක් කරන්න කියලා අපි ඉල්ලීමක් කරනවා. දැන් මේ තත්ත්වය තුල දැන් මේ වාහනයනේ දැන් ඔතුමාලා බලාපොරොත්තු වෙන යම් කිසි දෙයක අඩුවට වාහනයක් දෙන්න මේ තත්ත්වය තුල යම් කිසි දෙයක Honda Race Toyota Race ගානක් ඒ කියන්නේ මිල වැඩි වුණාද? ඔය අතරේ හයිබ්‍රිඩ් Honda Race එක අපිට ගේන්න බැරි වෙනවා. මොකද පස්සේ තියෙන ඉතින් ලක්ෂ 120ක් ඩියුටි කියලා රේස් එකක් ගෙනලා තේරුමක් නැහැ. Nissan X-Trail ලක්ෂ 300ක් වගේ ඩියුටියක් කරනවා මේ අර ඩියුටි කන්සෙෂන් අර මේ හයිබ්‍රිඩ් ක්ලැසිෆිකේෂන් එක හරියට ආවේ නැත්තම්. අපි කියන්නේ
අපි ගත්තොත් මෝල්ඩිව්ස් වල එතකොට ජපානයේ මේ මැනුෆැක්චර් කරන රටේ කස්ටම් එකක් කියනවා මේක හයිබ්‍රිඩ් කියලා. ඒ කට්ටියගේ ක්ලාසිෆයි වෙන්නේ මේ වාහන දෙකම හයිබ්‍රිඩ් රථ වශයෙන් තමයි ක්ලාසිෆයි වෙලා තියෙන්නේ. ඒ කියන්නේ අර අපි බලාපොරොත්තු වුණාට වඩා අපි වාහනවලදී බලාපොරොත්තු වෙන රේස් වගේ රටනේ අපි බලාපොරොත්තු මේ අපිට මධ්‍යම පාන්තිකයන්ට හොඳට ෆෝල් කරන හොඳ රට වශයෙන් බලාපොරොත්තු වෙන ඒවා. ඉතින් අත්‍තරේ මේ ක්ලාසිෆිකේෂන්ස් වල එරර්ස් හින්දා මේවා දැන්ටත් අපි මේවා පෝට් එකට ඇවිල්ලා තියෙන්නේ. මේ එරර්ස් තියෙන ඉඳන් අපි මේවා ක්ලියර් කරගන්න නොහැකියාවක් තියෙනවා. මේ රේස් එක එතකොට දැන් එහෙම කීයට දෙන්න වෙන්නේ? අතන මේක ගෙනල්ලා වැඩක් නැති වෙනවා. මොකද ලක්ෂ 200කට වගේ ගානකට රේස් එකක් ගෙනල්ලා දීලා වැඩක් නැහැනේ. ඒක දැන් ඒක අපිට සාමාන්‍යයෙන් ඕක ලක්ෂ 100ට වගේ 100ට 130 වගේ රේන්ජ් එක තමයි යන්න තිබ්බේ. ඉතින් ඒක අපිට ගේන්න නොහැකි වෙනවා. රේස් එක විතරක් නෙමෙයි මේකෙදි. Nissan X-Trail එක. ඒතර මේ ටෙක්නොලොජි එක තියෙන අලුත් වාහන ගේන්න බැරි වෙනවා. මොකද අපි ගත්තොත් Nissan e-Power කියන එකේදී Nissan Serene එක, Nissan Note එක, Nissan එකේ තියෙන සියලුම හයිබ්‍රිඩ් කැටගරි මේ හයිබ්‍රිඩ් මේ අලුත් ටෙක්නොලොජි එකෙන් තමයි එන්නේ. ඒ කියන්නේ මේක මේ දේශීයින් මේ يعني කස්ටම් එක මේක හරි විමසීම නොකිරීම නිසා අතරම වාහන ගන්න කරුණු විදිහට මේක ජනතික ලෝඩ් පත් වෙනවා. ඒ නිසා මේක මේ වාහන අතරම මේ සාමාන්‍ය ජනතාවට පත් වෙන වාහන තියලා යන තත්ත්වයක් තියෙනවා. නෑ මෙහෙමයි අපි කස්ටම් එකට මේ ගැන කස්ටම් එකට මේක ඩිස්කස් කරලා ඒකට HS කැලිබ්‍රේෂන් යුනිට් එකට මේකේ අපි වාහන ආනයනක සංගමයේ වශයෙන් රිපෝට් එකක් සබ්මිට් කරලා තියෙන්නේ. අපි කියන්නේ මේක ඉක්මන් කරලා මේකේ රිපෝට් එක අවුට් මේකේ ප්‍රතිඵලය ඉක්මනින් ලබා දෙන්න කියලා අපි ඉල්ලීම කරා. දැන් අන්තිම වාහන දැන් තවත් නැව වෙනවනේ. දැන් ඒ වැද්දේ වාහන එනවනේ. ඉතින් අන්තිමට වෙන්නේ වාහන නිකන් ගොඩ ගහන විතරනේ වරයි. හම්බන්තොට වරාය ගොඩ ගැසීමත් පමණයි. මොකද දැන්ටත් ෂිප්මන්ට්ස් 4ක් ඇවිල්ලා තියෙනවා හාබර් එක. හම්බන්තොට වරායට. දැන් මම හිතන්නේ අද ඉඳලා ඒ අනික් වාහන වල ක්ලියරින් ප්‍රොසෙස් එක පටන් ගන්න පුළුවන්. මේ ප්‍රීස් මෙහෙ ලෝකල් ඒජන්ට් ගෙන් ඉයර් ඔෆ් මැනුෆැක්චරර් සර්ටිෆයි කර ගැනීමත් යන ඒ යනකොට යන කාලයක් තව කියන්නේ අපි අතෝ සුසුකි, හොන්ඩා, නිසාන් ඔය වගේ වාහනවල ඒ සර්ටිෆිකේෂන් එක ගන්න යන කාලය අනුව අපිට යන ක්ලියර් කරන්න යන කාලය ගොඩක් වැඩි වෙනවා. දැන් ඔය තත්ත්වෙත් එක්ක අතව සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකේ ඉන්නොත් බහින්නෙම නේද දැන්. ඔබතුමාලා කිව්වොත් සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකේ මේකත් එක්ක 20ක් බහින්නෙම කියලා. නමුත් දැන් මේ තත්ත්වයත් එක්ක දැන් අලුත් වාහන වලට මෙහෙම බාධා වැඩෙන්න අර මාකට් එකේ එහෙම හිටියේ. නෑ අපි ඉතින් බලාපොරොත්තු වෙන අතරම රජයත් කස්ටම් එකේනොත් මේකට හොඳ පිළිතුරක් හම්බෙලා අපිට මේ වාහන ඉක්මනින් ක්ලියර් කරගන්න මාර්ගයක් කස්ටම් එක මොකද කස්ටම් එකේ ඉන්න නිලධාරීන්වත් අපිට හරිම උදව් කරනවා මේ ගැන ඉක්මනින් මොනාරි ක්ලියර් කරගන්න. අපි ප්‍රකාශ කරන්න කැමති ඒ පුළුවන් තරම් ඉක්මන් කරලා අපි එකතු වෙලා මේක ඉක්මන් කරලා වාරන්ටි ක්ලියරින් ප්‍රොසෙස් එක ස්මූත් කරගන්න try කරමු කියලා තමයි ඉල්ලීම කරන්නේ. අද ගහපු ගැසට් එකේ වාහනයන්ට යම් කිසි රුපියලක් වුණාද කියලා අවසන් වශයෙන් කිව්වොත් අතර මේ ගැසට් එකේදී උනේ පළවෙනි ෂිප්මන්ට්ස් දෙකේම ප්‍රීඅමන්. බලන්නකො කොච්චර ලස්සනද මේ Toyota race motor රථය. හරියටම දැන් සති 3කට කලින් අලුත් වාහනවලට සේල් ආනයනකරුවෝ විසින් මේ වාහනවල ප්‍රී ඕඩර්ස් කරද්දී සඳහන් කරව මිල තමයි ලක්ෂ 130 132 වගේ මුදලක්. නමුත් මේ වාහන ටික රිලීස් කරගන්න යද්දී රේගුවෙන් මේකට බදු විතරක් වදිනවා ලක්ෂ 120ක් විතර. එතකොට මේ වාහනේ මුදල ලක්ෂ 200කටත් වඩා උඩට යනවා. ලක්ෂ 200කට වඩා ඉහළ මුදලක් ගෙවලා මේ Toyota race motor රථයක් ගන්නෙ නෑ ගොඩක් කට්ටිය. එච්චර වටින්නේ නෑ. මෙහෙම බලද්දි ජපානයේ යන වාහන මිලට වඩා 5 ගුණයක් විතර මෙහි ලංකාවේ මිල වැඩි. ජපානයටත් ගිහිලා ජපානයේ අවුරුදු 2ක් විතර රෙන්ට් එකක් ගෙවලා සැපේ කාලා බීලා ඒ වාහනයක් ගන්නත් පුළුවන් ලංකාවේ වාහනයක් ගන්නවට වඩා. මේ තියෙන Nissan X-Trail motor රථය මේක මාරම ලස්සනක්. ඒ වගේම Nissan සමාගමේ නිෂ්පාදනය කරන නවීන ඔප්ෂන් තිබෙන සුපෝගිභෝගීව ගමන් කරන්න පුළුවන් මෝටර රථයක් කිව්වොත් අනිවාර්යෙන් මම නිවැරදි. ඉතින් මේවට අලුත් ටැක්ස් එක විතරක් ලක්ෂ 300ක් පමණ යනවා කියලා තමයි සභාපතිතුමා පවසන්නේ. ඉතින් මෙච්චර ලොකු මුදලක් ටැක්ස් එක ගෙවලා මේ වාහනේ මිලත් එකතු වුණාට පස්සේ මේ වාහනයට මිලට සාපේක්ෂව ප්‍රාඩෝ එකක් ගන්න එක ගොඩක්ම ලාභයි. ඉතින් අපිත් මේ සම්බන්ධව කස්ටම් එකේ නිලධාරියෙක් සමග කතා කරලා බැලුවා. ඉතින් මේ සම්බන්ධව ඇති වෙලා තියෙන ටෙක්නිකල් ඉෂුව එක අනිවාර්යයෙන්ම ඉදිරියේදී වෙනස් වෙයි කියලා තමයි ඔවුන් පවසන්නේ. කෙසේ නමුත් මේ මාකට් එකට මේ ඇති වෙලා තිබෙන තත්ත්වය ඊටාම සෝචනීය තත්ත්වයක්. මොකද මේ වගේ වාහන මිල වැඩි වෙනවා කියලා නිවුස් යන එකත් එක්ක සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකට මේ මිල අනිවාර්යයෙන්ම බලපානවා. විශේෂයෙන්ම අපි නිතරම අපේ channel එකේදී කතා කරන්නේ අඩු මිලට මේ පරණ වාහනයක් හරි අපේ මිනිසුන්ට ගන්න අවස්ථාවක් ලබා දෙන්න කියලා. ඒ වගේම තමයි මේ තියෙන්නේ ගිය මාසේ වාහන ආනයනය විවෘත කිරීමත් එක්ක
මෑත කාලයේදී ප්‍රසිද්ධ වුණ වාහනයක් තමයි මේ Honda Vezel මෝටර රථය කියන්නේ. මේකේ ග්‍රේඩ්ස් කිහිපයක් එනවා. X grade එක එනවා, Z play එක එනවා. මේ Z play එක තමයි ගොඩක්ම ඔප්ෂන් තිබෙන වාහනේ. මේකේ sunroof ඔප්ෂන් එක තිබෙනවා. ඔබට මේ නිල් පාටට පේන්නේ මේකේ ඇතුලේ ඉන්න අහස පේන ආකාරය. අලුත් ඔප්ෂන් තොගයක් තිබෙනවා මේකේ. ජපන් වාහනයක් වුණත් ජර්මන් වාහනයක් Audi Benz වාහනයක් වගේ සුපෝගි භෝගීව ගමන් කරන්න පුළුවන් වාහනයක් නිසාම තමයි ලංකාවේ හැමෝම මේ Honda Vezel මෝටර රථය ගැන හොයන්නේ. ඉතින් මේකේ X grade එක ලක්ෂ 170ක්, Z play කියන එකක් ලක්ෂ 200 205 අතර මුදලකට විකිනෙනවා. විශේෂයෙන්ම සමහර වාහන විකුණන කට්ටිය සේල් වල ප්‍රයිස් දාලා තිබෙනවා ලක්ෂ 165ක්. නැත්තම් අර ලක්ෂ 200ට විකුණන එක ලක්ෂ 190ක්. ඉතින් අපි ඒක වාහනය ගන්න ගියාම සල්ලි ගෙවන්න ගියාම තමයි දන්නේ මේකේ ඇත්ත ප්‍රයිස් එක. ඉතින් විශේෂයෙන්ම ඔබ තේරුම් ගත යුතු කාරණාවක් තමයි අපි මේ හරි උජාරුවට මේ වාහනවල මිල ගණන් කියන්නේ මේවා සාධාරණ මිල ගණන් නිසා නෙවෙයි. වෙළඳ පොලේ වර්තමාන තත්ත්වයයි. උදාහරණයකට මේ බොහෝ වාහන ජපානයේ ගන්න වාහන වගේ නෙවෙයි ලංකාවේ ඒක 4 ගුණයක් විතර වැඩි වෙලා තිබෙන්නේ. ලංකාවේ මිනිස්සු ලක්ෂ 25ට 35ට පුංචි කාර් එකක් පදින්න බලාපොරොත්තුෙන් හිටියා. ඒ වගේ අය ගොඩක්ම පව්. මොකද වර්තමාන වෙද්දී ලක්ෂ 20ක් විතර යන අලුත්ම බජාජ් 3 wheeler. ඉතින් ලක්ෂ 20ක් වෙද්දී 3 wheeler කාර් එකක් ඉතින් ලක්ෂ 30ට 35ට ගන්නවා කියන එක සිහිනයක් පමණයි. වාහන මිල අඩු වෙයිද වැඩි වෙයිද නවතම මිල ගණන් මොනවද කියලා අපේ channel එකේදී අපි නිතරම කතා කරනවා. ඔබට මතක ඇති වාහන ආනයනය නැවත ප්‍රකෘති කරා පෙබරවාරි 1 වෙනිදා ඉඳන්. ඒකත් එක්ක ඔබට බලා ගන්න පුළුවන් වුණා වාහන ගෙන්වන ඒජන්ට්ස්ලා වගේම වාහන ආනයනකරු ඒ කියන්නේ සේල් වල අය වාහන මිල ගණන් ඉදිරිපත් කරා. මුලින්ම ඉදිරිපත් කරපු මිල ගණන් වලට වඩා සතිය කල් යන මිල ගණන් වෙනස් වුණා. ඒ වගේම සමහර වාහන මිල ගණන් අඩුත් වුණා. හැබැයි ඔබ උදාහරණයකට ප්‍රීෝඩ් එකක් ලක්ෂ 5ක් විතර ඇඩ්වාන්ස් එකක් ගෙවලා වාහනයක් ආනයනය කරා නම් ඒ වාහනයටත් මේ කියන ආකාරයට අධික බද්දක් මේ ටෙක්නිකල් ඉෂුව එකක් නිසා අධික බද්දක් ඇති වුණා නම් ඔබ අතරමං වෙනවා. සමහර විට ඔබට හොඳම choice එක තමයි අර ඇඩ්වාන්ස් ගෙවුව ලක්ෂ 5 අතාරින එක. මොකද Toyota Race වගේ මෝටර රථයක් ලක්ෂ 130ට ගද්දි ඒකේ බද්ද විතරක්ම ලක්ෂ 120ක් වෙදී ලක්ෂ 200ට වඩා යන්න පුළුවන් ඒ වාහනේ මිල. ඉතින් මේ වගේ කාරණා නිසාම තමයි අපි කිව්වේ ෂෝරූම් වලට වාහන එනකන් ඔබ හදිස්සි වෙලා ප්‍රී ඕඩර්ස් කරන්න ඇඩ්වාන්ස් ගෙවන්න යන්න එපා කියලා. ඒ වගේම වාහන විතරක් නෙවෙයි ඕනම දෙයක් ඉල්ලුම සැපෙව මත මිල තීරණය වෙනවා. මේ තවස ලොකු ඉල්ලුමක් තිබෙනවා. නමුත් අපිට පෙනියන ආකාරයට මේ ඉල්ලුම මේ කෙමෙන් මේ කස්ටම් එකේ ඇති වෙන ඉෂුස් ඒ වගේම අමාත්‍යවරු කියන කතා මේ හැම දෙයක් එක්කම මේ වාහන වල තිබෙන ඉල්ලුම අඩු වෙලා මීටත් වඩා වාහන මිල ඉදිරි මාස 2-3 ඇතුළත අඩු වේවයි කියලා අපි අපේක්ෂා කරනවා. වාහනයක් ගන්නව නම් ගොඩක් හදිසි වෙන්න නැතුව හොඳට හොයලා බලලා හොඳ විශ්වාසවන්ත තැනකින් වාහනයක් මිලදී ගන්න.